ඔයාගේ iPhone එකෙන් ගන්න ෆොටෝස් ලස්සන නැත්තේ තාවම native camera app එකෙන් ෆොටෝස් ගන්න නිසා. ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනල්ලා තියෙන්නේ native app එකට වැඩිය photography වලට හොඳම apps 3. ඉතින් මේ apps තුන මම personally මට උදව් වෙච්ච apps තුන. So I hope it helps you guys too. And අන්තිම එක තමයි මගේ personal favorite එක. So starting with number 1, Valence. Valence කියන app එකෙන් ඕගොල්ලෝගේ photography skills upgrade කරගන්න හදනවද level up කරගන්න හදනවද this is the app for you. මේකේ ගොඩාක් pro functions තියෙනවා native camera app එකට නැති like ISO, shutter speed, focus points ඒ වගේ ගොඩාක් දේවල් ඔයගොල්ලන්ට pro camera එක තියෙනවා වගේම මේකෙන් experience කරගන්න පුළුවන් හරිම ලේසියෙන්. Number 2 තමයි Halid Mark 2 කියන app එක. ඉතින් මේකෙත් Valence වල වගේම pro camera functions ගොඩාක් තියෙනවා. හැබැයි මට ගොඩාක් උදව් වුණේ මේකේ process 0 කියන format එකෙන් අපිට photos ගන්න පුළුවන් නිසා. ඉතින් අපි Apple RAW වලින් photos ගත්තාම Apple වලට native color science එක පොඩ්ඩක් post process කරලා තමයි අපිට RAW file එක දෙන්නේ. හැබැයි process 0 කියන එකෙන් කෙලින්ම එන්නේ sensor එකෙන් ගන්න flat image එක. ඉතින් මට මේක ගොඩක් උදව් වුණේ මට ගොඩක් details and colors drag කරගන්න පුළුවන් වුණා අර image එක flat නිසා. Finally number 3 ඒ වගේම මගේ favorite app එක Project Indigo. මේකට කොච්චරට මම කැමතිද කියනවා නම් මම මේක මගේ default camera app එක හැටියට මාරු කරලායි තියෙන්නේ. මොකද මේකේ ගොඩාක් AI post processing යනවා. ඉතින් ඔයාලා photo එකක් ගත්තාම මේක වදින්න තියෙන හොඳම quality එකකින්. ඉතින් photos ගත්තාම blur වෙන්නේ නැහැ. AI එක integrate වෙලා තියෙන හොඳම sharpest image එක තමයි අපිට දෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේක Adobe එකෙන් launch කරලා තියෙන නිසා ඔයගොල්ලෝ Lightroom එකෙන් වගේ edit කරන්න හදනකොට මේක ගොඩාක් calibrate කරලා අපිට raw file එක දෙනවා අපිට edit කරන්න ලේසි කරන්න. So if you are planning to level up your photography skills, check these 3 apps out.